ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් ප්‍රණාමයෙන් යුතුව පිළිගන්නවා ධනති ගුරුමෑණියෝ. අයිබෝවන්. මුලින්ම මම මෙහෙම දෙයක් අහන්න ඔබතුමියගේ. ඔබතුමිය දැන් මේ ගුප්ත ශාස්ත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද? මම නම් බුද්ධ දැන් ඇවිල්ලා අවුරුදු 25කටත් වැඩි. දැන් අර මිට කලිනුත් අපි ඔබතුමියගේ මේ වීඩියෝ එකක් අපි අරගත්තා මේ වගේ වීඩියෝ එකක් කරා. ඉතින් ඒකෙන් අපිට හුඟක් කට්ටිය කතා බහ කරා මෑණියෝ හොඳයි අපිට කමෙන්ට් ලැබිලා තියෙනවා ඔබතුමියගේ වැඩ කටයුතු සාර්ථක වෙනවා කියලා. ඉතින් අපි මේ දෙවෙනි පාරටත් ඔබතුමිය හොයාගෙන ආවේ. ඔබතුමිය දැන් සාමාන්‍යයෙන් මේ ලංකාවේ කෙනෙක් කියන්නේ ලංකාවේ කෙනෙකුගේ වශියක් කරන්න සාමාන්‍යයෙන් ඔබතුමියට දින ගාණක් තියෙනවද? එහෙම නැත්නම් දැන් මේ කට්ටිය කියනවා වරු 3න් දවසෙන් පැය 24න් කරනවා කියන කට්ටිය හුඟක් කට්ටිය ඉන්නවා මේ සමාජ මාධ්‍ය ජාලවල. ඒ කියන්නේ Facebook එකේ YouTube එකේ ඒ වගේ ඉන්න කට්ටිය කියනවා පැය 24න් කරලා දෙනවා කියනවා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න හැකියාවක් තියෙනවද? මෙහෙමයි දරුවා. මට නම් ඉතින් ওই පැය එකෙන් දෙකෙන් ගුරුකමක් කරන්න බෑ පුතේ. අවශ්‍ය කරන බඩු මුට්ටුවත් අපිට හොයාගන්න බෑනේ මේ කාලේ තුල. මම දින 7ක් ගන්නවා. ලංකාවේද පිටරටද කියලා නෑ. නමුත් මම ලංකාවේ දරුවන්ට දින 3න් වැඩ කටයුතු කරලා දෙනවා. විදේශගත දරුවෙක් නම් දින 7ක් යනවා මට. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන බඩු මුට්ටු හොයාගන්න ඕනේ. මේ දේවල් කරන පැය දෙකකින් ඉතින් මන්තරයක්වත් කියලා අපිට කිසිම දෙයක් කරගන්න බෑනේ පුතේ. ඔව්. එතකොට සාමාන්‍ය මෑණියනේ දැන් පිටරට ඉන්න කෙනෙකුට දින 7ක් අනිවාර්යෙන් ගත වෙනවා. එතකොට මොනවද අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් ඒ කට්ටියගේ දැන් ඔය රෙදිපිලි අවශ්‍යයි කියන කංගක් කට්ටිය කැවින් පෙවින් දෙන්න පුළුවන්ද කියලා ඒ වගේ විවිධ කතා තියෙනවනේ. දැන් වශී ක්‍රම ගත්තොත් එහෙම ගොඩක් තියෙනවනේ. සාමාන්‍ය මෑණිය මොන වගේ දේවල්ද කරන්නේ වශී ක්‍රම ගත්තොත් එහෙම? වශීක්‍රම රාශියක් තියෙනවනේ. ඔය හැම එකෙම මටත් කරන්න පුළුවන්. නමුත් වැඩියෙන්ම මම කරන්නේ පුතේ නාම වශී රූප වශී ඒ වගේ දේවල් තමයි. අද කිව්වොත් ඉතින් ඔය දෙන්නේ යාළු වෙලා වැඩි කාලයක් ගත වෙන්නේ නැතුව ඉතින් ඇදුමක් හොයාගන්න බෑ. කොණ්ඩේ ගස් තියෙනවා. ඉසකෑ ගස් වලින් කරන්න පුළුවන්. ඒ දේවල් කැවින් පෙවින් තියෙනවා. අනික කන්න බොන්න දීලා ඒ දේවල් කරන්නේ නැහැ කොහොමත් මම. මට මේ නාම වශී රූප වශී ඒ දේවල් කරලා මම ඕනම කෙනෙක් දින 7න් දින 3න් මම බාර ගන්න වැඩි මම සාර්ථක කරලා දෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් වශියක් කරන්න දැන් දෙන්නෙකුගේ සම්බන්ධකමක් තියෙන්න ඕනේද? ඔව් පුතේ. දෙන්නෙක්ගේ සම්බන්ධතාවයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් අපිට පාර යන කෙනෙක් එහෙමද වශී කරලා දෙන්නෙකුත් එහෙම වශී කරලා දෙන්න බෑ. එහෙම කොහොමද කරන්නේ? එහෙම වශියක් කරන්න බෑ. එහෙම හිත ගියොත් ඕනම කෙනෙක් කර හැකිනේ. එහෙම වශී කරන්න බෑනේ. දෙන්නගේ සම්බන්ධතාවය ටික කාලයක් තිබිලා තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් මේ කට්ටිය ගියා යන අර පාර යන කෙනෙක් ඉන්නවා. මෙයා වශී කරලා දෙන්න. එහෙම මට කරන්න බෑ. අනිවාර්යෙන් සම්බන්ධකමක් තිබිය යුතුයි. තිබිය යුතුමයි. එතකොට මෑණියෝ සාමාන්‍යයෙන් දැන් ඔය ගේ දොර ආරක්ෂා කරලා දෙන්න ඒ කටයුතු කරන්නේ කොහොමද පුත්නි? ගේ දොර ආරක්ෂා කරලා දෙන්න ඒවත් කරලා දෙනවා. ඉතින් ඒ දේවල් වලට මට දුරකථනයෙන් ඇමතුමක් හරි දීලා නැත්නම් මාව සම්බන්ධ කරගෙන ගෙදරට ඇවිල්ලා ඒ වගේ මම හාම වෙන්න පුළුවන්. එතකොට මගේ දේවාලෙත් බලලා විශ්වාසයක් ඇති වෙනවා. ඇත්තටම කිව්වොත් පුතේ අද සමාජේ ගොඩක්ම කතා කරන්නේ රැවටිච්ච දරුවෝ. ඔව් ඒ කියන්නේ අපිට උනත් කමෙන්ට් වැටෙන්නේ මෙහෙම රැවටුණා මෙහෙම කෙනෙක් ළඟට ගියා මෙහෙමයි කියලා. ඉතින් ඒ වගේ අපි මෑණියෝ ළඟට එවපු කට්ටිය අපිට කමෙන්ට් වැටලා තිබුණා අපිට මෑණියෝගේ වැඩ සාර්ථක වුණා කියලා. ඉතින් ඒක නිසා තමයි අපි මේ දෙවෙනි පාරට ඔබතුමිය මේ විදිහට අපි සම්බන්ධ කරගත්තේ. ඉතින් මෑණියනේ මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන් අද කාලේ කට්ටිය පැය 24න් පැය 3න් කරනවා කියන කට්ටිය ඉන්නවනේ. එතකොට ඒක බොරුවක්ද? ඇත්තටම ඉතින් පැහැදිලිව කියලාගෙන බොරුවක් කියලා. දැන් මං අහන්නේ සමහරක් විතර දැන් අහුවිච්ච දරුවෝ ඇතිනේ. ওই පැය දෙකෙන් තුනෙන් ගුරුකම් කරලා අහුවිච්ච දරුවෝ ඇති. ඒ දරුවෝ සම්පූර්ණයෙන්ම දන්නවා මේක බොරුවක් කියන්නේ. එහෙම කරන්න බෑ පුතේ. අද ශාස්ත්‍රයේ මේ අපේ ගුරුකම් ශාස්ත්‍රයේ තනි කරම බිස්නස් එකක් වෙලා තියෙන්නේ. දැන් බලන්නකො මේ Facebook ගත්තා YouTube ගත්තා හැමෝම ගුරුකම්කාරයෝ. නමුත් මේ මන්ත්‍රයක් මේ කටපාඩම් කරගෙන මේ ඒක කියවනවා. මන්ත්‍රයක් කවදාවත් අපි ප්‍රසිද්ධියේ මන්ත්‍රයක් දෙන්නේ නෑ පුතේ. අපි කියන්නේ දැන් ඔය දරුවා ගන්නකො මං ඔය දරුවට මගේ ශාස්ත්‍රය මම දෙනවා නම් ඒක මං දිවුරුම් අරන් තමයි ඔය දරුවට දෙන්නේ. නැත්තම් ඒක ඔයාලට වරන් හිටින්නේ නෑ. සමහරක් මේ Facebook එකේ මේ දැන් මේ වගේ හදාගෙන ඕන් ඉතින් ජප කරන මන්ත්‍ර. එහෙම පුළුවන් ද මන්ත්‍ර කියන්න? වැඩක් නම් සාමාන්‍යයෙන් අපිට කරලා මේ කරන ආකාරය කියලා මමත් කරලා පෙන්නලා තියෙනවා. නමුත් මම මන්ත්‍ර නම් කොතනවත් කියන්නේ නැහැ. මම කියන්නේත් නැහැ. මගේ මන්ත්‍රයක් මම කිසි කෙනෙකුට දෙන්නෙත් නැහැ. නමුත් මට බාරගෙන වැඩක් තියෙනවා නම් මම ඒක හරියාකාරව කරලා දෙනවා පුතේ. කටයුත්ත හරියට කරලා දෙනවා. එහෙම නැතුව වැඩ පෙන්නන්නේ නැහැ. නෑ වැඩ පෙන්නන්න ඕනේ නැහැ. මගේ වැඩේ මම කරන කෙනාට හරියාකාරව කරලා දුන්නා නම් ඒ වැඩේ මගෙන් කරගන්න කෙනා දන්නවා මේ මෑණියෝ කරන්නේ ඇත්තක් කියලා.